මොකද්ද බං ඔය කොච්චර බලන්නේ හරි ඔක ඉඩහට ගනින් මම මේ ඉඩහට ගන්න නෙමෙයි අයියේ බං ඌවා පොඩ්ඩක් බලන්න මුම් මේ ඕම්ම ගත්තා ඕම්ම දැම්මා ජීවිතේකට පොඩ්ඩක් මොකක් හරි ගෝස් කැල්ලක්වත් දාලා පෙරණ එකක් නේ මොනවක් කරන්නේ නැහැ එහෙමයි ලයිසන් අරන් කරන ඒවා නෙමෙයිනේ හරි බං ලයිසන් අරන් කරන ඒවා නොවුනට ඕක ඉක්මනින් මැරලා යන්න බාසයිද ඉක්මන් කරලා දාලා යන්කෝ මොනවද මේක මෙවුණු බන් දැන් මෙවට අස්ප ගණන් කියන්නේ අස්ප ගණන් කියන්නේ බලපංකෝ හරියට නිකන් මේ අර රජයේ තියෙන බාර්වල වගේ මුංගේ ගණන් මේවල බඩු මිල ගිහිල්ලා කියලා සීනිත් ගණන් කියලා කියනවනේ එතකොට උන් දැන් සීනි ගණන් කියලා අපිට කියන්නේ මේ අර බාගෙට සොට් එකක් අඩු කරලා දෙන්නේ ඒක දෙන්නේ ඒ හින්දා පොඩ්ඩක් අඩු කරලා කියලා. ඉතින් බං අතරු දෙපැත්තෙම කියලා උනුත් අපිටම කෙල්ලවනේ බං. අපේ මේ ගම් වල උන් වෙලා. හරි බං. මොනවා වුණත් අපිට දෙන්න ඉන්නේ ඕ විතරනේ. අනේ කානේ. අයියේ ඒක නෙවෙයි බං මම මේ කල්පනා කරුවේ. උඹයි මායි රැවේ මාළුවෙක් හරියල්ලා අපේ රස්සාව කරගෙන ජීවත් වෙන එදත් ඒක අපිට අදත් ඒ වුණාට බං අර අපේ දුවටත් ජොබ් එකක් එහෙම දෙනවා කිය ආපු ඇමති මන්ත්‍රී උන්ට දැන් කිලිවිලානේ එතකොට බං උන් කොහොමද ජීවත් වෙන්නේ නේ ඔය ඇමතිලා කියන්නේ උන් අපෙන් හොරගම් කරලා ගහගත් ඒවා පුරවගෙන ඇති බං. උන් ඒවගෙන් සැප විඳිනවා. කාලා බීලා ජොලි කරලා උන් පන් ගන්නවා. උන්ද මොන අඩුවක්ද බං? හරි බං. බබියා හරි. ඔව් බං. ඔබ කීප එක හරි. කොඩ මේ අර අබියලා නේද බා මොකුන්ද සර් මේ උඹේ මේ මාළු කරන්නේ මේ ගමේ උන් දෙන්නේ ඉන්නේ උන් එක සර් කතා කරන්නවද අපේ හරිදානේ අපිට මේ කුමාර පිස්සු කතා කරන්නේ නැතු ඉඳපන් උන් ඉඳ තමයි අපි අද නිකමවත් ඉන්නේ උන් වරවට්ටගෙන ගන්ධයක් ගන්න මොකක් හරි කරගත්තේ නැත්නම් එහෙම ඊළඟ සැරේත් අපිට මුකුත් නැතු යනවා මේ වරේ මේ මන්ත්‍රීතුමා අඳුරා ගන්න බැරි වුණායි කොහේ අඳුරා ගන්න දානේ දැන් මෙයා ලතරම් බයික් වලින් එනකොට මේ කොයියාගාර මේ හොල් මෙයා වාහනේ යන්නේ හොලිනේ කොයියුවා දැන් නේ මොකද මේ අපිට කෙලපු මිනිස්සු ඔක්කොටම කෙලපු මන්ත්‍රීතුමාට උන් ඔක්කොම අපිට ගෙලිය ඉන්න අපි ඔක්කොම කෙලිය මන්ත්‍රී හරි අබියා නේ උඹලා දෙන්නා දැන් පොඩ්ඩක් වැඩිනේ ඈ අපි වෙන වෙලාවක හම්බෙමු මං ගිහිල්ලා එන්නම් මන්ත්‍රීතුමා මේ එහෙම යන්න බෝ එහෙම යන්න බෑ මේ අර මන්ත්‍රීතුමා කොහොමද අර මොනවද අරුදාදාලා බින්ද මොනවද මේ අර මේ ආශ්‍රයතු මොකක්ද ඒක දෙනවා කිව්වනේ දෙනවා කියලා මට දැන් ඒක දැන් ඕනා ඒක දැන් දෙන්න ඕන මේ අවි උඹට පිස්සුද බං මේ දැන් ඔය අස්සතුම ගන්න වෙලා තියෙන්නේ මේ මට ඉතින් ගන්න බෑ ඔව්වා තියන්නේ මත්තුමා අපිට ගන්න තමයි මන්ත්‍රීතුමා ඔව්වා තියන්නේ අපිට ගන්න බෑ මේ උඹ කියන්නේ දැන්
ඒ දවස්වල ඔය ඔෆිස් වල වැඩ කරන උන් මගේ දෙපතුලට ඇවිල්ලා මගෙන් රස්සාවල් ඉල්ලගත්තු උන්. ඈ දැන් විලි ලැජ්ජාවක් නැතුව මේ ඇඳුමක් ඇඳගෙන මට යන්න පුළුවන්ද බං උන් ගාවට? මේ මට ඇස්වස්ම දෙන්න කියන්නේ. ඒ උඹට කියන්න තව දෙයක් තියෙනවා බං. ඒවද? මට මේ ළඟදී මීහුණ හැදුණා බං. 99.999න් බේරුණේ බං. මොකද්ද 99.9 මේ මන්දුවා මීුණ හැදෙන්නේ මීයන්ද මේ මන්දුවා මීයක්ද මේ අවියා උඹටත් බං දැන් මාව වෙන්නේ මීයක් වගේද බං? ඈ මේ අපි යම් මේ අපි ගිහිල්ලා නා උඹලා කරගෙන වැඩේ යමන්න වැඩේ යම් නෑ මේ බම් මං කල්පනා කරේ මිනිස්සුන්ද කරපුව හැටියට 99.9න් කොහමද බේරුනේ කියලා. මන්ත්‍රීතුමා ඒ දැගිරින් පියද්දාවක් හොරේ ජීවත් වෙන්න බලන්න. නැත්නම් ඉතින් අර 99.9 අර ඉතුරු දශමයටත් සෝභා ධර්මයේ කෙලිය.